හරි. අපේ පේපර් එකට අපි යන් මම දන්නේ නැහැ දරුවෝ පේපර් එක ගත්තද නැද්ද කියලා. සමහර අය අරන් ඇති. අරන් නැත්නම් කලබල වෙන්න එපා. ඔබ ගාව තියෙන පොතේ සටහන් කරගන්න. ප්‍රමුදිතත් කියලා දෙනවා අක්ෂර මට ලකුණු වලට 100යි කියලා. wow ප්‍රමුදිත. congratulation. හරි. right. හරි. අපි අපේ පේපර් එක මම දැන් ෂෙයා කරන්නම්. හරි. මම හිතන්නේ දරුවන්ට පේනවා කියලා. ප්‍රමුදිත පුතේ මේකේ ඉරි අඳින්න එපා මැනිකේ. ඉරි අඳින්න වෙලාවක් දෙන්නම් පස්සේ දවසක අපි එකතු වෙලා මාත් ආසයි ඔය ඉරි අඳින්න. මේ ඉරි අඳින වැඩ ඉරි අඳිනවා කියලා කියන්නේ ඒක ලොකු වැඩක්. නිකන් ඉරක් නෙමෙයි අඳින්න තියෙන චිත්‍රයක් අඳින වගේ වැඩක් ගත්තම ඒක ටිකක් තරමක වැඩක්. ඒක අපි ටිකක් පිළිවෙලට ක්‍රමානුකූලව අපි මේ වැඩේ කරමු. දරුවෝ ටික දැන් බලමු අපි ප්‍රශ්න පත්‍රයේට. දෙමළ භාෂාව පහ වසර ආදර්ශ ප්‍රශ්න පත්‍ර අංක 1. මගේ නම තියෙනවා මම ජෝසප් ප්‍රනාන්දු. මම ඇවිල්ලා ජාතික පාසලක ගුරුවරයෙක්. මම ඔබ වැනි දරුවන්ට ඔබ වැනි දරුවෝ ඊට පස්සේ අයියලා අක්කලා එය හැමෝටම උගන්වනවා. මම ජාතියෙන් සිංහල. නමුත් මම දෙමළ භාෂාව මගේ ප්‍රදේශයේත් එක්ක මම හොඳට කතා බහ කරන්න පුළුවන් වෙලා ඇසුරු කරලා ඉගෙනගෙන ළමයිට උගන්වනවා. ඊට පස්සේ කාලය පැය එකයි. අපි බලමු මොකද්ද මෙතන තියෙන්නේ කියලා. සියලුම ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න எல்லா வினாக்களுக்கும் விடை எழுதுக எல்லா வினாக்களுக்கும் விடை எழுதுக සියලුම ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. පළවෙනි ප්‍රශ්නේ අකුරු ගලපා වචන සාදන්න. අකුරු ගලපා වචන සාදන්න. හරි. අපි බලමු මානේ විනාඩි කිහිපයක් අරගෙන ටක් ගාලා මේකෙන් අපිට මොනවද හදන්න පුළුවන් වචන කියලා. රියන්න, අල්නයන්න, නයන්න, රයන්න, අල්නයන්න, දුයන්න, යන්න, කුයන්න, නයන්න, එයන්න, අල් කයන්න, අල්මයන්න, වේ යන්න, දුයන්න, අල්නයන්න, හලෝ එනුලි, අල්රයන්න, අල්නයන්න, නීයන්න, තයන්න. right. දරුවෝ ටික අපි ප්‍රශ්න පත්‍රයට උත්තර ලියන්න පටන් ගමු. right. ඔබට හම් වෙනවා විනාඩි 5ක කාලයක්. ප්‍රශ්න පත්‍රේ ගත්ත නැති සහ ගන්න අමතක වෙච්ච ගන්න අතපසු වෙච්ච දරුවෝ කලබල වෙන්න එපා. චුට්ටක් සම්මා සතියෙන් ඉවසා වදාරන්න. චුට්ටක් කොහොම ඉඳගෙන ඉන්න. හරි. දැන් තමයි ෂෝ එක පටන් ගත්තේ. ෂෝ එකේ හොඳ දේවල් තව ඉස්සරහට තියෙනවා. හරි. right. මේකේ තියෙන වචන ඇත්තටම ගොඩක් අමාරු ඒවා නෙවෙයි. නමුත් අත්‍යවශ්‍ය කාරණා තමයි ඇතුළු කරලා තියෙන්නේ. ඔබ එක වසරේ සිට ගොඩක් වෙලාවට එක වසරේ දැන් try කරලා තියෙනවා එක වසරේදී ළමයිට වචන උගන්වන්න. කියවල් උගන්වන්න කියලා කියන්නේ උච්චාරණයෙන් කතා බහ කරන්න. ඒ දක්වා ඔබ පහව දක්වා ඔබ ඉගෙනගත්ත වචන තමයි මෙතන එකතු කරලා තියෙන්නේ. සමහර ඒවා අපි දන්නවා. නමුත් ඒවා සම්බන්ධයෙන් විශේෂ අවධානයක් නැති වචන. මේ ඔක්කොම එකතු කරලා තමයි මේ වැඩේ පේපර් එක හදලා තියෙන්නේ. අපි බලමු මේ ප්‍රශ්න වලට අපිට උත්තර ලියන්න පුළුවන්ද කියලා. මේකෙදි ඔබ කිසිම විදියකින් කලබල වෙන්න එපා, අපහසුතාවයටපත් වෙන්න එපා. අපහසුතාවයටපත් වෙන්න එපා. මේකෙදි මේ ඔබට ඒක බැරි වුණා කියලා. හරි.
මේවා දෙවල මෙතන තියෙන දේවල් ඔබව දැනුවත් කිරීම උදෙසා කරපු වැඩක් මේක. අතිනෙත් කියලා දිනවා. තිනෙත් මදුසස මටත් 100යි. ආන්නේ නියමයි. අද හරි සතුටු දවසක්. නේද? දරුවෝ ඔක්කොටම දෙමළ වලට ලකුණු හොඳයි. හරි. යනුලි හරිද? ලිය ඉවරද? හරිනම් මෙහෙම රයිට් මේ thumbs up එකක් දෙන්න පුතේ. ඔබ ඉවර නම් thumbs up එකක් දෙන්න. right. එසන්දි thumbs up එකක් දීලා තියෙනවා. කවුද අපේ raise hand කරලා දිනවා. සෙවිඳු කියනවා සර් මට 98යි. සෙවිඳු මාගේ උණුසුම් සුබපැතුම්. ගෙවිඳුත් කියලා කියනවා චරින්. ඔව් ගෙවිඳු කියනවා මට 100යි. wow. නේද? අපි ලකුණු ගහේ උඩම පෙත්තට නැගලා ඉන්නේ නේ. ලකුණු ගහේ උඩම පෙත්තට නැගලා ඉන්නේ. හරි. අපි එනම් මේ ප්‍රශ්න ටික සාකච්ඡා කරමු. මෙතන තියෙනවා රින්න කියලා එකක්. රින්න. මොකක්ද අපච්චි රින්න කියන්නේ? ඈ නේද? රින්න හරි නයන්න ගමුකෝ. නයන්න. නයන්න ගමුකෝ අපි. නරින් හරිද? නරින් කියන්නේ කාටද? නරින්ටද? හරියන්නේ නන්රි. පුතේ මේකෙදී මේ වචන ගන්නකොට අල්නයන ඉස්සරහට ගන්න එපා. අල්නයනෙන් සාමාන්‍ය වචන එනවා අඩුයිනේ. ඒතර අල්නයන අතාරිනවා. ඒතර රින්න හරියන්නේ නැහැ. රීනන් හරියන්නේ නැහැ. අපි නයන්න ගමු නරින් හරියන්නේ නැහනේ. නන්රි ඒ මොකද්ද? නන්රි කියලා එකක් ආවා. නන්රි. ඒක නම් ටිකක් අහලා පුරුදු වචනයක් නේ. right. අපි නන්රි කියලා කියන්නේ ස්තුතියි කියන එකයි. ස්තුතියි. නන්රි ස්තුතියි. right. ලියාගන්න නන්රි ස්තුතියි. ඒක හරිනම් ඒකට රතු පෑනක් අරගෙන හරි ලකුණක් දාගන්න. ඊට පස්සේ දැන් රණ්ඩුයි අල්න යන්න ගන්න බෑ. ඩුයිරන් ඊ මොකක්ද? නමකට හොඳයි. ඉඩුරන් අහලා නැහැ. රණ්ඩුයි අපි ගමු යන්නේ ඉරන්ඩු කියලා කියන්නේ දෙක. ඉරන්ඩු කියලා කියන්නේ දෙක. නන්රි ස්තුති. ඉරන්ඩු කියලා කියන්නේ දෙක. ඊළඟට අල්කායන ගන්න බෑ නේ. කුණෙක් වගේ නේ. අපි කියන්නේ අර කුණෙක් වගේ කියලා. එයා නම් කුණෙක් වගේ. හරිම ලෝභයා. හරියන්නේ නැහැ. නකුෙක්. නයෙකුක් හරියන්නේ නැහැ. අපි යන්න ගමු.
එකුණක් එන්නේ එනක්කු ඔයාවේ එනක්කු කියලා කියන්නේ මට එනක්කු මට එනක්කු එනක්කු මට එනක්කු හරිද හරි දැන් මේකෙත් මෘදු ජල් නෑන්න තියෙනවා ඒ නිසා එයාව ගන්නෙ නෑ අල්මායන්නකුත් තියෙනවා එයාව ගන්නෙත් නෑ ඉස්සරහට ඩුවේම් මේ දිවත් පැටලෙනවා නේ ඩුන්වේම් වේන්ඩුම් එහෙම ගමු වේන්ඩුම් වේන්ඩුම් මොකද්ද બોලේ මේ වේන්ඩුම් ඕනා ඒක ඕනා වෙන්න පුළුවන් නැත්නම් ඕනේ වෙන්න පුළුවන් කැමති විදියකට වර්ග රැසකට සරලව ගත්තම අවශ්‍යයි කියන එකයි ඒකේ කියන්නේ වේන්ඩුම් ඊළඟ එක අල්රායනු හල් අකුරු දෙකක් තියෙනවා අල්රායන් නැහැ අල්තයන් නැහැ ඒක හරියන්නේ නැහැ නීන්ර්ත වචනයක් හැදෙන්නේ නැහැ තනීර්න් නිකන් ළඟට ගියා වගේ නේ මොකක් හරි තන්නීර් ඔයාවේ තන්නීර් කියලා කියන්නේ පුතේ වතුර නැත්තම් ජලය නේද ජලය නේ right පළවෙනි ප්‍රශ්න 5 හරි තන්නීර් යෝජිත මකරන්ද ජයවීර පුතා කියලා තියෙනවා තන්නීර් කියලා හරියටම හරි එක ප්‍රශ්නයකට පුතේ මෙතන ලකුණු 3යි ප්‍රශ්න 5ක් තියෙනවා එතකොට ලකුණු 15යි හරිද ලකුණු ටික දාගමු මේකේ ලකුණු ගැන නම් ගොඩාක් වොරි වෙන්න එපා අදාළ කාරණාව දන්නවද කියන එක ගැන විතරක් වොරි වෙන්න හරි right දී ඇති සංඛ්‍යා නාමයට ගැලපෙන සංඛ්‍යාව ලියන්න දී ඇති සංඛ්‍යා නාමයට ගැලපෙන සංඛ්‍යාව ලියන්න ඉලක්කමෙන් ලියන්න තියෙන්නේ පළවෙනි එක නාට්පදු දෙක පදිනෙට්ටු තුන එන්බදු හතර ඉරුබදු පහ පත්තු හය තොන්නූරු ඔයාලට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් මේ එන්බදු ඉරුබදු වගේ අය බදු දාලා තින්නේ කියලා. ඇයි ඉරුපදු සමහර අය ඉරුපදු කියලා උගන්වනවා. නේ එන්පතු එහෙම කියලා කියනවා. නේ ඒක මම කියන්නම් මේකෙන් පස්සේ. ඇයි මම මෙතන බ දාලා තියෙන්නේ කියලා. හරි. විනාඩි කිහිපයක් අරගෙන අපි ටක් ගාලා මේක ලියාගෙන යන්න. right. තනුදි හරිද? are you okay? හරිද? thumbs up. right. කවුද ඊට පස්සේ මෙතන ඉන්නවා හිරුන්දිනි හරි නේද පුතේ නියමයි පමුදිතා සමාවෙන්න පමුදිත කියලා මම කොල්ලෙක් කරන්න ගියා තාවොඩි මට ගුටි කන්න එනවා හොව ගාලා නේද සටපට ඩෝන් ගාලා ගුටි කන්න එනවා පුදම්සා නියමයි එසඳි පොඩ්ඩක් මේ කාමලේ දැන් මම බාප්පා මේ දැන් හැමෝටම හායි කියලා බායි කියලා මට දැන් හොඳට මේ පායලා තියෙන්නේ මේ වෙලාවේදී දැන් අත උස්සන්න කියනවා ඇඟිලි උස්සන්න කියනවා මොකද්ද මන් දන්නේ නැහැ මට නම් තේරෙන්නේ නැහැ සෙනුකි hello සෙනුකි how are you සෙනුකි good I'm good මේනේ දෝජිත මකරන්ද අනේ මලක ඉපදිච්ච කොල්ලෙක් ඇවිල්ලා ඉන්නවා නේද මල් මකරන්ද සුවඳ ගෙනාපු කොල්ලෙක් ඉන්නවා නේද නියමයි හරි පුතේ අපි ලියාගෙන යන්න ටක් ගාලා හරි තනුදිලි හරිද පුතේ ලිව්වද ඉවරයිද oh my god ඔයා නිකන් සුපර්සොනික් වගේ ඔයා හැමදාම සොනික් බලනවා නේද සොනික් බලලා highly speedy වෙලා නේ
ඔයාගේ නම තනුදි නෙමෙයි ස්පීඩි කියලා දාන්න තියෙන්නේ. ස්පීඩි. ලස්සනයිනේ. ස්පීඩි කියලා කියන්නේ. චරින්. කොහොමද චරින්? හරි. එහෙනම් මං යන්නද මේ සංඛ්‍යා ටික දාගන්න? හැමෝම ඕකේද? හැමෝම ඕකේද? thumbs up එකක් දෙන්න. thumbs up එක දීලා ටක් ගාලා අතාරින්න. මේක ඕෆ් කරන්න. හරිද? යන්නද මං ඊළඟේ ප්‍රශ්නෙට? right. නාට්පදු කියලා කියන්නේ පුතේ නාට්පදු නා එන්න නාට්පදු කියලා කියන්නේ මොකද්ද? 40. නාට්පදු 40. පදිනෙට්ටු නේ පදිනෙට්ටු මොකක්ද මේ නෙට්ටුව? මේ නෙට්ටුව මොකද්ද? මේ නෙට්ටුව 18. පදිනෙට්ටු 18. එන්බදු එන් එකයි බදු එකයි එන්බදු 80. ඊට පස්සේ ඉරුබදු මොකද්ද මේ ඉරුබදු? 20 නේ. යෝ සර් දන්නෙත් නෑ මගෙන් ඇහුවනම් මං කියනවා කියලා පමුදි අපේ මේ තනුදි හිතනවා. මං ටක් ගාලා ටුක් ගාලා කියනවත් නැද්ද? ඒකනේ. පත්තු අතේ පත්තුද හිතේ පත්තුද? හිරුන්දි අතේ පත්තුද හිතේ පත්තුද? 10. පත්තු 10. 90. නේද 90. මොකක්ද අපේ මේ 90? නූරු එකට තොන් කෑල්ල එකතු කරපුවම 90. මොකද්ද මේ නූරු කියන්නේ 100? 90 කියලා කියන්නේ 90. right. දාගෙන යන්න බලමු. එක ප්‍රශ්නයකට ලකුණු 2යි ලකුණු 12යි. එක ප්‍රශ්නයකට ලකුණු 2යි ලකුණු 12යි. මම කලිනුත් කිව්වා මම ලකුණු ගැන ගොඩාක් වොරි වෙන කෙනෙක් නෙමෙයි. මම වොරි වෙන කාරණාව ඇවිල්ලා මේ අවබෝධය ඔබට ගියාද නැද්ද කියන එක විතරයි. අවබෝධය ගියාද නැද්ද කියන එක විතරයි. ඒක තමයි මගේ මේ පන්තියේ අරමුණ. හරි? මොකද සමහර අයට ලකුණු අඩු වෙන්න පුළුවන්. සමහර අයට ලකුණු වැඩි වෙන්න පුළුවන්. ලකුණු වැඩි වෙන එක සතුටුදායක කාරණාවක්. අපි මේ ලකුණු අඩු වෙන කට්ටිය ගැන හිතලා අපි ලකුණු ගැන ගොඩාක් ફોකස් වෙන්න තියෙනවා. right. යා කරන්න කියන්නේ මොකද්ද? ජෝඩු කරන්න කියලා නේ. නේද? ජෝඩු කරන්න. දෙන්නෙක් ඉන්නවා එක්කෙනෙක් තැනක ඉන්නවා අනිත් දෙනා තව තැනක ඉන්නවා. මේ දෙන්නා එකතු කරනවා. ඒතර මේ දෙන්නා එකතු කරන්න නම් මේ දෙන්නා මොකද්ද වෙන්න ඕන ජෝඩු කරද්දි? ගැළපෙන්න ඕන. නේද? ඒ දෙන්නා සුදුසු දෙන්නෙක් වෙන්න ඕන. හරි? නුසුදුසු දෙන්නෙක් ජෝඩු කරොත් මොකද වෙන්නේ තනුදි? වැරදි දානවා. එතකොට ලකුණු හම්බ වෙන්නේ නැහැ. සුදුසු එකක් සුදුසු පදේ යා කරන්න. හරි? right. පළවෙනි එක එතනයි, 2 උංගල්, 3 පූනෙයි, 4 ආම්, 5 කුඩි උංගල්, 6 අදු, 7 එනදු. හරිද? ඉරුදි හරිද? යා කරාද? yes ද no ද? ඔය ඉතින් ඉරුදි yes උත් නැහැ නොත් නැහැ. නේද? right. ඊට පස්සේ අනිත් පැත්තේ තියෙනවා මගේ, බොන්න, ඔව්, ඔයාගේ, ඌ, පූසා කීයද? වාක්‍යයක් හදන්න පුළුවන් නේ. මගේ බොන්න. මොනවා බොන්නද මන් දන්නේ. මගේ ඉතින් ලේ තමයි තියෙන්නේ බොන්න නේද? ඔව් ඔයාගේ. ඔව් අනේ මේ ඔයාගේ. ඔව් ඔයාගේ ඌ. ඌ පූසා කීයද? අනේ මන් දන්නේ. අපබ්‍රංශ වගේ නේද? හරි. අපි යා කරන්න පටන් ගමු.
තිනුලි. මොකෝ තිනුලි? අපේ තිනුලි ඉන්නව නේද? අතපය චුට්ටක් එහෙට මෙහෙට වැඩ කරනවා වගේ. පුතේ මේකේ ඉරියන් දින්න එපා මැනිකේ. අපි සම්මා සතිය තියාගෙන ඉමුකෝ. හරිද? ශිෂ්‍යත්ව විභාගේ වුණාට පස්සේ ඔබට තියෙනවා මම ඒක දැම්ම ඉඳන් කියන්නම් ඔබට තියෙනවා දෙමළ අකුරු පදනම් පාඨමාලාවක්. දෙමළ අකුරු පදනම් පාඨමාලාවක් ඒක මාස 3යි. හරිනේ? ඒකෙදි සියලුම දෙමළ භාෂාවට අදාළ පදනම් කාරණා ටික කියලා දෙනවා. ඒකෙදි ඔය ඉරියන්දින වැඩ තියෙන්නේ. ඉරියන්දින වැඩ, චිත්‍ර අඳින වැඩ, පාඨ කරන වැඩ නේද? ඒ වැඩ සියල්ල කරන්න පුළුවන් ඒ වැඩේදී. අපිට එතකොට ටයිම් තියෙනවා. මේකද අපිට ටයිම් මදිනේ නේද? right. හරිද? එහෙනම් මම යන්නද ඊළඟ වැඩේට? are you okay? okay. right. ඔන්න දැන් මම ලකුණු කරන්න යන්නේ. එත්තනෙයි. එත්තනෙයි කියන්නේ මොකද්ද? එත්තනෙයි කියලා කියන්නේ කීයද? එයාව මෙහෙම අරගෙන ඇවිල්ලා මෙන්න මෙයාට යා කරා. මෙයාට සම්බන්ධ කරා. එත්තනෙයි කීයද? උංගල් නිකම් මොකද්ද මේ උංගල් නිකම් මොකද්ද මේ උංගල් නිකම් මොංගල් වගේ. මොකද්ද මේ උංගල්? උංගල් මගේද උංගල් බොන්නද උංගල් ඔව්ද උංගල් ඔයාද මේනේ උංගල් ඔයාගේ පූනෙයි කියන්නේ කවුද බල්ලා නේද තනුදි පූනෙයි කියන්නේ බල්ලා නේද නැද්ද චරින් නම් කියනවා ඔව්ලු චරින් කියනවා ඔව්ලු පූනෙයි කියන්නේ බල්ලා කියලා නෑ පූනෙයි කියන්නේ පූසට ආම් කියන්නේ මොකද්ද ආම් කියලා කියන්නේ ඔව් කියන එකයි ආම් දැන් ඔව් කියලා කියනකොට ඔයගොල්ලෝ මෙහෙම බෙල්ල වනනකොට කියලා කියන්න ඕන කටත් ඇරලා ආම් කියලා හරිද ආම් කුඩියුංගල් මොකක්ද අප්පා මේ යුංගලේ කුඩියුංගල් කියන්නේ පුතේ විධාන පදයක් කුඩියුංගල් කියන එකේ තේරුම බොන්න අදු කියන්නේ ඒක මට මේ බොන්න කියද්දි මතක් වුණා ඒ කාලේ ওই පොඩි කතාවක් හරිද ඔය ඉස්සර තිබුණා කැසට් ඒවල සින්දු දානකොට අර එකම තැන ඔය කැරකෙනවා යන්න අපි අයන්න කියන්න සින්දුව එහෙම යනවා හරිද මේ කතාවක් මේ විහිළුවට අදපු කතාවක් අර නන්දාමාලිනී නැන්දගේ සින්දුව බුදු තාත්තේ බොන්න එපා කියලා සින්දුවක් හරිද බොන්න එපා බුදු තාත්තේ බොන්න එපා ඔක තමයි සින්දුව අර කැසට් එකේ බුදු තාත්තේ බොන්න කියපු ගමන්ම නතර වෙලා බොන්න අර එකම එක යනවා හරි එතකොට කුඩියුංගල් කියලා කියන්නේ මොකද්ද දැන් බොන්න කියන එක දැන් එකපාරට මේ බොන්න කියන එක මතක් වෙච්ච ගමන් අර නන්දාමාලිනී නැන්දාගේ සින්දුව මතක් වෙන්න ඕන මොකද්ද බුදු තාත්තේ බොන්න එපා සින්දුවත් එක්ක කතාව මතක් වෙන්න ඕන කතාවත් එක්ක එන්න ඕන කුඩියුංගල් කියලා මතක් වෙන්න ඕන හරිනේ මම දැන් ඔන්න බොන්න කියන එකට කුඩියුංගල් සම්බන්ධ කරපු විදිය හරිනේ අපිට තාම මතකයිනේ උපුල් ඊළඟ නැවේ ගීම් ධම්මි නිදිද බලාවරෙන් තනුදිට මතකයිද චරින් දීනුරි හිරුදිනි සේහන්සා මතකයිද මතකයි අන්නේ ඩිනුරිටත් මතකයි අන්න ඒ වගේ මම මේ පොඩි අර කනෙක්ෂන් එකක් සම්බන්ධයක් පොඩි ඇටැච්මන්ට් එකක් හදන්නේ බොන්න කියලා කිව්වම නන්දාමාලිනී නැන්දාගේ අර සින්දු මතක් වෙන්න ඕන ඒකේ බොන්න කියන එකට දෙමළ පදේ කුඩියුංගල් right ඊට පස්සේ
අදු. අදු කියලා කියන්නේ මොකද්ද? අදු කියලා කියනකොට පුතේ ඒකේ තේරුම ඌ කියන එකයි. අදු කියන එකට අදහස් දෙකක් තියෙනවා. මම මේකෙන් පස්සේ කියන්නම්. අදු කියන එකට අදහස් දෙකක් තියෙනවා. එකක් ඌ අනෙත් එක ද්‍රව්‍ය වලට කියන නම. ඒක, ඒ, එය අන්නේ. එනදු කියන්නේ නේද? එනදු කියලා කියනකොට පුතේ මගේ. අපි පොඩි කාලේ මගේ කියන වචනෙට හරි ආසයිනේ. අවුරුදු එකමාරක් දෙකක් වගේ යනකොට ඔබ මගේ කියන වචනේ කියන්න පුරුදු පුහුණු වෙනවා. නේ? අම්මා මගේ, තාත්තා මගේ, අයියා මගේ, අක්කා මගේ, බෝනික්කා මගේ, කාර් එක මගේ. නේද? අර සෙල්ලම් බඩුව මගේ. ළමයි දෙන්නේ එකවසේ ළමයි දෙන්නේ එක ළඟට දාපු ගමන්ම දෙන්න රණ්ඩු කරනවා. ඕක මගේ. තනුදි ගන්න එපා මගේ බෝනික්කා. ඒක මගේ. අනේ දෙන්නකෝ. අනේ කියලා රණ්ඩු කරනවා නේ. දැන් හිරුදුනි කෑ ගන්නවා නෑ ඒක මගේ. ඔයාගේ නෙමෙයි දෙන්නානේ කියලා කෑ ගන්නවා. හරිනේ. ඒතර මගේ. ඒ මගේ කියන එක පටන් ගන්න පුතේ අවුරුදු 2 3 4 කාලෙදි පටන් ගන්නවා. අපි මගේ කියලා මේ ලෝකෙම මගේ කරගත්තම ඒක හරි ලස්සනයි. එතකොට මේ ලෝකේම අපි හැමෝගෙම මගේ කියන පදයට මොකද්ද? එනදු කියලා කියන්නේ. හරිද? right. අපි යනවා ඊළඟ එකට. ඒකට ලකුණු 14යි. එතන ප්‍රශ්න 7ක් තියෙනවා. එකකට 2යි ලකුණු 14යි. හරිද? right. ඔව් අපි දැන් ඊළඟ ප්‍රශ්නෙට යන්නේ. අපි දැන් ප්‍රශ්න 3ක් ඉවරයි. නේද? ප්‍රශ්න 3ක් ඉවරයි. අපි යනවා ඊළඟ ප්‍රශ්නෙට. මේ මොකද්ද මේ කඩු කිනිසි වගේක් ඇවිල්ලා ටට්ටක් ගාලා මේ මකලා දාන්න ඕනේ නේද? කො මකනෙන්ද මකන්න මෙයාව මකන්න. මකනේ ආවා. thank you මකනේ. right. දැන් අපි යන් දී ඇති සිංහල වචනයට ගැළපෙන නේද? ගැළපෙන දෙමළ වචනය යටින් දෙමළ වචනය තෝරා යටින් ඉරක් අඳින්න. මොකද්ද මේ කියන්නේ? දැන් මෙතන දීලා තියෙනවා වචන වර්ගයක්. ඒකට ගැළපෙන දෙමළ වචනය යටින් නැත්නම් දෙමළ වචනය තෝරා යටින් ඉරක් ගන්න තියෙන්නේ. හරිද? right. එහෙනම් අපි විනාඩි කිහිපයක් ගමු. පටන් ගමු. හිරුදිනේ පේපර් එක ගත්තද පුතේ? සෙහන්සා. හිරුදිනේද කැමතිවා සෙහන්සා කියන්නද? ඔයා පේපර් එක ගත්තද? yes ද no ද? මොකද්ද? yes. හරි. එහෙනම් ටක් ගාලා මේ මොකද්ද? ගැළපෙන වචනෙට අපි ඉරක් අඳන් යම් වෙනකේ. ප්‍රමුදිතා. හැමතිස්සෙම ප්‍රමෝදයෙන් ඉන්නේ නේද? කිනාවේකින් නේද ඉන්නේ? උදේ පාන්දර නැගිට ගමන් ප්‍රමුදිතා කරන්නේ ගා ගන්නවා. නේ? ආයි ගාන එක නතර කරන්නේ රෑ නිදා ගන්න ගියාම. ඔයාගේ hinaලා මේ දෙපැත්ත රිදෙනව නේද? මටත් රිදෙනවානි. මොකද ඉතින් හැමදාම උදේට කෙනෙකුට hina වෙලා නේද? හලෝ. hina වෙලා ඉන්නකොට අනිත් කෙනාගේ හිත පිරෙනවනේ. අනිත් කෙනාට සතුටක් දැනෙනවනේ. නේද? අනිත් කෙනාට යහපතක් සිද්ධ වෙනවනේ. අපි රවාගෙන හිටියොත් අපි තනුදී ඉන්නවා මෙහෙම. කොටියක් කන්න වගේ. නේ? ඒතකොට ප්‍රමුදිතගේ මූණ අනේ තනුදී මාන්දියා බලලා hina වුනේත් නේ. මට හරි දුකයි. මේ දුකක් එනවනේ. අපි එහෙම දුක් දෙන්නේ නැතුව සතුටක් දෙන්න පුරුදු වෙමු. පොඩි කාලේ ඉඳන්ම නේ. ජීවිතය කියන්නේ පුතේ සතුට. ජීවිතය කියන්නේ සතුට. නේ. එතකොට ඒ සතුට විඳලා සතුටේ ඉහළම තැන තමයි ජීවිතේ ඉහළම තැන තමයි සතුට. මේ සතුට විඳලා ආයෙ සතුට විඳිනවා. අපි විඳිනවා අනිත් අයට සතුට දෙනවා. right. අපි යම් right. මම යන්නද හතරවෙනි ප්‍රශ්නෙට? ඉරක්නේ අඳින්න තියෙන්නේ නේද? right. ඇයි මේ මං හැමෝගෙම අහන්නේ යන්නද කියලා මං හරි සැලකිලිමත්. මොකද
අපේ ඉස්කෝලේ ඉන්නවා සමහර අය හරි වේගෙන් ලියන්නේ. මං ඉන්නේ හෝමාගම. හරි පුතේ චරින්. ජය වේවා. මම ඉන්නේ හෝමාගම ජාතික පාසලක. ඒකේ සමහර අය ඉන්නවා අර අපේ තනුදිය වගේ සුපර්සොනික්ලා. ලියලා ඉවරයි. ලියලා ඉවරයි. සමහර අය ඉන්නවා අර ගොළුබෙලි ගමනින් ලියන්නේ. අයන්න බලාගත්තා ලිව්වා. අම්මා ලියන්නේ මෙහෙමයි. අයන්න ලිව්වා. ඊට පස්සේ ආයෙ බෝඩ් එක බලලා ඇලපිල්ල බැලුවා. ඇලපිල්ල දැම්මා. ආයෙ බෝඩ් එක බැලුවා. මයන්න ගැලුවා. මයන්න ලිව්වා. ආයෙ බෝඩ් එක බැලුවා. හල් කිරීම බැලුවා. හල් කිරීම දැම්මා. ආයෙ බෝඩ් එක බැලුවා. මයන්න ගත්තා. ඉතින් ඔහොම බල ලියන්න ගියාම ඉතින් වෙන වෙලාවක් යනවනේ නේද? එයාලා පොඩ්ඩක් වේගය අඩුවෙන් ඉමීට ලියන්නේ. එතකොට ඒ නිසා එකපාරට අර තියෙන චෝදනාවක්නේ ගුරුවරුන්ට අනේ මං ලියා ගන්න කලින් ටක් ගාලා බෝඩ් එක මැකුවනේ කියලා කියනවානේ නේද? ඒක පුතේ ඇත්තටම ගුරුවරයෙක්ගේ වැරද්දක් නෙවෙයි. සමහරවිට අපිට දීලා තියෙන වැඩ ගොඩක් එක්ක ඒක කරන්න බෑ. නමුත් අපිට සමහර අය සම්බන්ධයෙන් චුට්ටක් අපිට ඉන්න වෙනවා. මම සමහර වෙලාවට අර ගොඩාක්ම ස්ලෝ ලියන කට්ටියට තව එක්කෙනෙකුට කියනවා ටක් ගාලා ලියලා දෙන්න කියලා. අයිද අපිට පාඩම කරන් යන්නත් එමේ නේද? හරි අපි ලියමු අඩි රූල. alright මං කිව්වේ අපි මේකට යටින් ඉරක් අනිමු. අඩි රූල. අඩි රූලට කියනවා මොකද්ද? මොඩි රූලද? පුත්තහම්ද අඩි මට්ටම්ද? අඩි මට්ටම්. දෙක නංගිට කියනවා මොකද්ද? තම්බිද තංගෙයිද? තම්බිද තංගෙයිද? චරින් ඔයා තම්බිද තංගෙයිද? තම්බිද තංගෙයිද ඔයා? තම්බි. තනුදි ඔයා තම්බිද තංගෙයිද? තම්බි. තනුදි තම්බිලු. සයන්සා ඔයා තම්බිද තංගෙයිද? තම්බි තංගෙයි තංගෙයිලු. හරි. නංගිට කියන්නේ තංගෙයි. කීයද? කීයද කියලා කියනකොට එන්න එතනයි. එන්න එතනයි. නේද? එන්න එතනයි. එන්න කියලා කියනකොට මම මේකත් ලියන්නම් මෙතන. කීයද කියලා කියන්නේ එතනයි පුතේ. කීයද එතනයි. පුටුව. පුටුවට මොකද කියන්නේ? පුටුවට කදිරෙයි වීඩු. කදිරෙයි වීඩු. වීඩු ඇතුලේ කදිරෙයි තියනවද? කදිරෙයි ඇතුලේ වීඩු තියනවද? ආතනුදි. ඔයාලගේ කදිරෙයි ඇතුලේ වීඩු තියනවද නැත්නම් වීඩු ඇතුලේ කදිරෙයි තියනවද? මොනවා කියලාද මන් දන්නේ නැහැ. මට නම් තේරෙන්නේ නැහැ මේ සර්ට මොනවා කියලාද කියලා. වීඩු කියන්නේ මොකද්ද? වීඩු කියන්නේ ගෙදර. එතකොට වීඩු ඇතුලේ කදිරෙයි තියනවද නැත්නම් කදිරෙයි ඇතුලේ වීඩු තියනවද? පුටුව කියන්නේ පුතේ කදිරෙයි. අතන. අතන. අතන කියන්නේ එංගේද අංගේද? එංගේද අංගේද? පොඩ්ඩක් ඩාම් වෙලා ඩූම් වෙනව නේද? ඒක ටිකක් තේරෙන්නේ නැහැ වගේ නේද? අංගේ. right. මේකේ චූටි කාරණා වගේක් තියෙනවා මම ටක් ගාලා ලියන්නම් ඈ. පොඩ්ඩක් නිකන් අර හොට පැටිල්ලා බිම වැටෙන කේස් එකක් තියෙනවා නේ. ඒක මම සිංහලෙන් ලියන්නම්. right. පුත්තහම් කියන්නේ මොකද්ද දන්නවද? පුත්තහම් කියලා කියන්නේ වරහන් ඇතුලේ දානවද නැත්නම් එළියෙන් දානවද පැත්තෙන් දානවද මෙයාව ලං කරලා මෙතනට ගමු. පුත්තහම් බොක්ස් එකක් ඇඳලා අපි ලියමුද? එක් මදිනේ. එයා අයින්. පුතේ මෙතන පුත්තහම් කියන තැන මම ළඟින් පොඩියට ලියනවා. ඒක ඔබ ලියා ගන්න. පුත්තහම් කියන්නේ පොත. ඔබ දන්නේ නැත්නම් ලියා ගන්න ඈ. ඔව්. තම්බි කියන්නේ කවුද? මල්ලි. එන්න කියන්නේ මොකද්ද? එන්න කියලා කියන්නේ කුමක්ද? දන්නේ නැති අය විතරක් මේක ලියා ගන්න. දන්න අය ලියන්න එපා. ඊට පස්සේ කදිරේ කියන්නේ පුටුව. වීඩු කියන්නේ මොකද්ද?
බීඩු කියලා කියන්නේ නිවස. නිවස. right. එංගේ කියලා කියන්නේ කොහෙද කියන එකයි. එංගේ කියන්නේ කොහෙද? හරිනේ. අංගේ කියන්නේ අතනනේ. නේද? right. ඔව් මකනෙන්ද මෙයාවේ අඩිමට්ටම් මකන්න, තම්බි මකන්න, මෙයා මකන්න, මෙයා මකන්න, මෙයා මකන්න right. අපි යන පල්ලයට. ජෝසප් සර් පල්ලයට ගිහිල්ලානේ මාර වැඩි. ජෝසප් සර්ව ටක් ගාලා උඩට ගමු. ඔයා අවුට් යන්න ජෝසප් සර්. මගේ නම දන්නව නේද? මගේ නම තමයි ජෝසප් සර්. මෙන්න මේක පල්ලයට ඇවිල්ලානේ. ඔමින්න සර්. සර් උඩට ගමු. සර් යන්න බෑ කියනවනේ. පොඩ්ඩක් පොඩි කරු. මේ ඉන්නේ. එන්න සර්. ඒ සර් යන්න බෑලු. සුට්ටක් ගත්තා. හරිම මුරණ්ඩු සර් කෙනෙක් නේ. උඩට යන්නෙම නෑ. ටිකක් බැනලා යවුවේ. හරි. right පස්වෙනි එක. දී ඇති සිංහල වචනයට ගැලපෙන දෙමළ වචනේ ලියන්න. දී ඇති සිංහල වචනයට ගැලපෙන දෙමළ වචනේ ලියන්න. right. අපි පටන් ගමු බාන්න. පළවෙනි එක ගුරුවරයා, 2 පිටුපසින්, 3 බලන්න, 4 මෙතන, 5 කෙසෙල්, 6 මාව. 6 මාව. හිරුදිනීන්ට නිින්ද ගිහිල්ලා ගොරෝන සද්දේ මෙහෙටත් ඇහෙනවා. උදේ කීයට නැගිට්ටේ මෙනිකේ? මේ සිස්සත්වයක් නිසා නේද? උදේ පාන්දර සමහර මම දැකලා තිනවා පන්ති යනවා සමහර අය පාන්දර 5ට. නේ? ඒතර 4ටවත් නැගිටලා පන්ති ගිහිල්ලා ආයේ ඉස්කෝලේ ගිහිල්ලා ඉස්කෝලෙත් ඉඳලා ඊට පස්සේ ආයේ හවස ඇවිල්ලා ආයේ පන්ති ගිහිල්ලා දැන් වෙලාව 7:51යි 8යි. ප්‍රශ්න පත්‍රයෙන් මට වෙනවා මැවිලා පෙනේ විරූපේ සිස්සත්තේ රූපේ පේනවා. ආදේ දාර්ශනීය සෝභා නේ අපේ හිරුදිනී සයන්සට පේනවා මැවිලා පෙනේ විරූපේ. කාගෙන්ද දන්නේ රූපෙ පුතේ පේන්නේ? කාගේ රූපෙද පේන්නේ? නිදි දෙව්දුවගේ රූපෙද පේන්නේ? සිහි එයාගේ රූපෙද? හරි. ගුරුවරයා පිටුපසින් බලන්න මෙතන කෙසෙල් මාව. හරි. මම යන්නද? good. ගුරුවරයාට අපි කියනවා ආසිරියර් කියලා. ආසිරියර්. පොඩ්ඩක් පොඩි වුණා නේද? ආසිරියර් ගුරුවරයා ආසිරියර්. එතකොට ගුරුතුමිය ගුරුවරිය එයාට මොකද කියන්නේ? ආසිරියෙයි. මේක වෙනම ලියා ගන්න. ආසිරියෙයි ගුරුතුමිය. ආසිරියෙයි දෙන්නම ආසිරි කට්ටියනේ. ආශිර්වාදලත් දෙන්නේ. ආසිරියර් ආසිරියෙයි නේ. පිටුපසින් කියලා කියනවා මොකද්ද? පින්නාල්. පිටුපසින් පින්නාල් නේ. තනුදි බලන්න වාගේ පින්නාල් කවුද ඉන්නේ කියලා.
නෑ මං නිකන් කිව්වේ බලන්න පින්නාල් කවුද ඉන්නේ කියලා. අර කවුද ඉන්නවා. ශ්‍රේයන්සගේ පිටුපස්සෙත් කවුද පින්නාල් කවුද ඉන්නවා. අර බලන්න. අර බලන්න පින්නාල් කවුද ඉන්නවා. නෑ. නේ. ඔබ සිංහල කතා කරනකොට දෙමළ වචනක් දාලා කතා කරන්න. ඔබ ඉංග්‍රීසි වචන දාලා කතා කරනවානේ. නේද? ශ්‍රේයන්ස ඔයාලට ෆෝන් එකක් තියෙනවද? ෆෝන් එකක් තියෙනවද නේ? ශ්‍රේයන්ස ඔයාලට දුරකථනයක් තියෙනවද? එහෙම අහනවද අපි? නෑනේ. නෑ එහෙම අහන්නේ නෑ නේද? ශ්‍රේයන්ස ඔයාලට ටීවී එකක් තියෙනවද ගෙදර? අපි කියනවාද? ශ්‍රේයන්ස ඔයාලට රූපවාහිනියක් තියෙනවද? එහෙම අහන්නේ නෑනේ නේද? ඔයා යන්නේ ස්කූල් වෑන් එකේද නැත්නම් බස් එකේද? දෙකම ඉංග්‍රීසි. ඩිනුරි අහනවා සර් මගේ නම තියන අය තව ඉන්නවද කියලා. අපි බලමු නේ. එතකොට ස්කූල් වෑන් කියන්නේත් ඉංග්‍රීසි, බස් කියන්නේත් ඉංග්‍රීසි නේ. අපි දෙමළ වචනක් දාලා කියමුකෝ. බලන්න කවුද ප්‍රමුදිතානේ. ප්‍රමුදිතාගේ පින්නාල් ජනේලයක් තියනවද? ජන්නල් තියනවද? ප්‍රමුදිතාගේ පින්නාල් ජන්නල් තියනවද? ඒකනේ. රයිට්. හරි ඊළඟ එක. බලන්න කියන එකට දෙමළ පදේ මොකද්ද? බලන්න කියන එකට දෙමළ පදේ පාරුංගල්. පාරුංගල්. ලස්සනයි බලන්න පාරුංගල්. බලන්න. ලස්සනයි පාරුංගල් ඔබේ මල්සිනා. එහෙම දාලා කියන්නේ. ලස්සනයි බලන්න ඔබේ මල්සිනා නෑ. ලස්සනයි බලන්න. ඔව් සින්දුව මතක නෑ. අපි ඉතින් වයසයිනේ නේද? රයිට් පාරුංගල්. නේද? දැන් කලින් ප්‍රශ්නේ මෙන්න මෙතන තිබුණා අතන කියලා කියද්දි අතන කියනකොට මොකද්ද ඒකේ උත්තරේ? අංගේ. අතන කියද්දි අංගේ. දැන් මෙතන දීලා තියෙනවා මෙතන කියලා ඉල්ලලා තියෙනවා මෙතන. මෙතන කියනකොට මොකක්ද දෙමළ පදේ? අංගේ මෙතන ඉංගේ. 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 ඉක්කේ නෙමෙයි ඈ. ඉක්කේ කියලා ගුටි ගන්න එපා බැනුනුත් ආන්න වෙයි. නේද? ඉක්කේ නෙමෙයි ඉංගේ. ඊට පස්සේ කෙසෙල් වලට කියනවා මොකද්ද? වාලෙයිපලම්. වාලෙයිපලම්. වාලෙයිපලම් කියලා කියන්නේ කෙසෙල්. වාලෙයිපලම්. මාව. මාව කියලා කියනවා එන්නේයි. 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 නේද? එන්නේයි. මෙන්න මෙතන මේ කොම්බු දෙකක් තියෙනවා. අපිට පේනවද දන්නේ නැහැ. මම ඒක ටිකක් ලොක් කරන්නම්. මේ කොම්බු දෙක උච්චාරණය කරන්න යනකොට සමහර අය උච්චාරණය කරන්නේ එන්නේ කියලා. එන්නේ නෙමෙයි කොම්බු දෙක එන්නයි වෙනවා. එන්නයි. දැන් අපි කියනවාද සිංහලෙන් මට නම් මේ තනිදුව දැක්කම මාර වීරයක් දැනෙන්නේ. එහෙම කියනවද? වීරය. වීරෙන් වීරය මොකද? සන් නොසින්දේ. එහෙම කියනවද? වීරෙන් වීරය සන් නොසින්දේ. මොකද වීරය? වෛරයනේ. වීරය වෛරය. මට මේ ප්‍රමුදිතා ගැන ප්‍රමුදිතා දකින්නකොට මාර මේත්‍රියක් දැනෙන්නේ. මේත්‍රියක්. මොකද මේත්‍රිය? මේත්‍රිය එන්න මෙහෙම පිටාර ගලනවා. මොකද මේත්‍රිය? මෛත්‍රිය නේ. අපි මෛත්‍රියට මේත්‍රිය කියන්නේ නැහනේ. හැබැයි අපි එන්නයි කියලා කියන්න ඕනකට එන්නේ කියලා කියන්නේ. නේ? අපේ කවුද චරින් ඉන්නවා හරිම කේරාටිකයා. කේරාටිකයා. නේ? කේරාටිකයා මොකද්ද? කේරාටිකයා. කෛරාටිකයි නේ. කෛරාටිකයි. හරිනේ. ඔය සයන්සා
බේ වර්ණ ඇඳුම් වලට තමයි කැමති. බේ වර්ණ. මොන ඇඳුම් වලටද? බේ වර්ණ. බේ වර්ණද වයි වර්ණද? වයි වර්ණ. එතකොට එන්නයි කියලා අපි කියන්නේ. එන්නයි කොම්බු දෙක නයි. කොම්බු දෙකට අපි එන්නේ කියලා කියන්නේ නැහැ. එන්නේ. තවත් ඒවා ඉස්සරහදී හමුනොත් මම පැහැදිලි කරන්නම් ඔබට. right. අපි යනවා ඊළඟ එකට. අංක 6. බලමු කීයක් තියෙනවද කියලා. අංක 8යි තියෙන්නේ. නියමයි ඈ. අංක 6. හිස්තැනට ගැලපෙන අකුර යොදා හිස්තැන් පුරවන්න. හිස්තැනට ගැලපෙන අකුර යොදා හිස්තැන් පුරවන්න. right. පටන් ගමු. තයන්න මියන්න හිස්තැනක්. හිස්තැනක් රම්. රම්පෙට පොරි හැලෙද්ද දන්නේ නැහැ රම්. ඊට පස්සේ හිස්තැනක් මජල්. නේ මන් දන්නේ නැහැ මේවා කවුරු හොයාගත්තද කියලා. මජල් නේ. ඊට පස්සේ වාරුගල්. එන්න වාරුගල් මොනවද මේ වාරුගල්? වෙනමම ගත්තම අප්‍රාංශ වගේ නේද? පෙසිල්. පෙසිල්ද බැසිල්ද? පෙසිල් නේද? පෙසිල් ඒකත් නමක් විතර දාන්න පුළුවන්. චරින් මොකද කියන්නේ? නම් මාරු කොමුද? පෙසිල් කියලා දාමුද? පෙසිල්. මොකෝ? හොඳ නැද්ද? චරිත් පෙසිල්. චරින් නේ චරින්. මේ අපේ අනිත් කට්ටිය ඉන්නවද දන්නේ නැහැ. පුදම්සා. පෙසිල් පුදම්සා. හොඳයි නේ නම. සෙනුකි. හායි සෙනුකි. සෙනුකි මල් ගොඩක් දාගෙන නමට ලස්සනයි ඈ. රෝස මලක් තියෙන්නේ. එසන්දි. හලෝ එසන්දි. මේ හාපැටියෙක් ඉන්නවනේ. හාපැටියෙක්ද මන්ද යනුලි. හාපැටියෙක් ඉන්නවනේ. නේද? කන්දිග හාපැටියෙක්. කිරිසිදු හාවක්. හලෝ තුනිලුයි. තව කවුද ඉන්නේ කියලා බලන්න. සෙබින්දු ගොරෝනවා මට. නින්දත් මේ ගොරෝන සද්දකුත් ඇහුණා. ගොරෝන සද්දයක් ආවා. හලෝ දිනෙත්. ලස්සන ඇස් දෙකක් තියෙන ඔබට. යසිරු. අම්මෝ ගොඩක් සල්ලි තියනවා වෙන්නේ නැති නේද යසිරු ගාව. යසිරු. හරි. අපි යන් උඩට. තව එක්කෙනෙක් ඉන්නවා. පුදම්සා ඕකේ. හරි මේකේ වචන ටික හරිද පුතේ? අපි යන්න ඕනද? හරිද? ලෑස්තිද? තව වෙලා ඕනේද? තනුදීර වෙලා ඕනේද? කවන්නේ සර්. ටිකක් වෙලා වැඩි නේද සර්? දැන් නැත්තම් තාම වෙලා ටිකක් ඕනේ සර්. right. පළවෙනි එක තමිල් කියද්දි මේකේ ලයන්න මොන ලයන්නද කියලා දන්නේ නැහැ නේද? ඒකට එන්නේ මුර්ධජ අල්ලයන්න. තමිල් කියන්නේ මොකද්ද පුතේ? තමිල් කියලා කියන්නේ දෙමළ. ඔබ දැන් ඉගෙන ගන්න මේ භාෂාව තමයි නේද? දෙමළ. හරිද? රම් කියලා තියෙනවා. රම් කියලා අරක්කු වගේකුත් තියෙනවා. රම් ඒ රම් නෙමෙයි මේ රම් ඇවිල්ලා වෙන රම් වගේක්. මොන රම්ද? නේරම්. නේරම් කියන්නේ මොකද්ද? නේරම් කියලා කියන්නේ වේලාව. මජල් ආයකත් ලස්සනයි නේ. ප්‍රමුදිතා මජල්. නිකන් පොද හින්දි නමක් වගේ නේ. නියමයි. සයන්සා මජල්. කට්ටිය බලයි. මේ ඒක මේ අර අපේ දැන් තියෙන්නේ මොකද්ද? චරින් තනුදි සයන්සා ප්‍රමුදිතා දැන් 60 70 දශකයේ තිබුච්ච නම් මොනවද?
හැම කැලලටම වති දාගෙන ගියා. සිරියාවති, දයාවති, කුසුමාවති, පద్මාවති, ලීලාවති නේද? අපේ සයන්සලත් ඒ කාලේ ඉපදුනා නම් සයන්සාවති, තනුදීවති, ප්‍රමුදිතාවති කියලා ඔන්නෝම දානවා. නේ. දැන් පිරිමි අයට මොකක්ද තිබුණේ? පාල කියන කෑල්ල තිබුණා. ඒ එක එක කාලවල තිබුණා එක එක පාල, සිරිපාල, රත්නපාල, වික්‍රමපාල, සිරිපාල, කුසුම්පාල, රත්නපාල, ඒ පාල කෑල්ල. දැන් චරින්ට දාන්න වෙනවා චරින් පාල නේද? අපි බලමු තාම මේ පිළිමිලා ඉන්නේ නැද්ද කියලා. ඒ දවස්වල 60 ඉපදුනොත් එimhe 60 70 දශකයේ ඉපදුනොත් චරින් පාල, දිනෙත් පාල, යසිරු පාල නේද? අන්න ඒ වගේ එහෙනම් බැරෙනවා. හොඳ වෙලාවට අපි 2025 ඉපදුනේ. රයිට්. මජල්. ගුටි කණ්ඩ වෙද්ද දන්නේ නැහැ මට. මජල්. මජල් කියනකොට පුතේ මොකද? එතෙන් එන්නේ. මෙන්න මේ අක්ෂරය එන්නේ. copy paste. මංජල්. උච්චාරණය පුතේ මංජල්. මංජල්. මංජල් කියන්නේ පුතේ කහ පාට. කහ පාට. ඊට පස්සේ වාරුංගල් 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 කියන්නේ මැනිකලා. මැනිකලා කිව්වම දැන් පිරිමි ළමයි මාත් එක තරහ වෙද්ද දන්නේ සර් ගෑන් ළමයිට මැනිකලා කියනවා අපිට මැනිකලා කියන්නේ නැද්ද කියලා. මට මේ ඔක්කොම මැනික තමයි. වාරුංගල් කියලා කියන්නේ එන්න නේද? කෝ එන්න ඔබ එන්න එන්න අපෙසිල් ප්‍රමුදිතා පෙසිල් ප්‍රමුදිතා පෙසිල් නෙමෙයි එතනට එනවා පෙන්සිල් පෙන්සිල් මම මේ වීලුවක් තාලුවක් කරන්නේ ඇයි දන්නවද? හත්තලාමේ මේක බොහොම විනෝද සහ සතුටින් ඉගෙන ගන්න ඕන කාරණාවක්. අධ්‍යාපනය කියලා කියන්නේ පුතේ ඉගෙන ගන්නවා කියන එකත් අමාරු වැඩක්. නේ? තව කෙනෙක් කියන දේ අහගෙන ඉන්නවා කියලා කියන්නේ කොච්චර කරච්චල් වැඩක්ද? නැද්ද සයන්සා? කොච්චර බැනුම් ආන්න වෙනවද? අහගෙන ඉන්නවා කියලා කියන්නේ. දැන් අනිත් කෙනා තමන්ට රසවත්ව ගුණවත්ව නැනවත්ව උගන්වගෙන ඉන්න බෑනේ. ඉගෙන ඉදීම වගේම උගන්වන එකත් අමාරුයි. ඔබට රසවත් ඉගෙනුවත් තමයි ඔබට ඒක ඔලුවට යන්නේ. රයිට්? පෙන්සිල්. පෙන්සිල් කියලා කියන්නේ පැන්සල. මේක ඔබට කියන්නේ ඔබ අනාගතයේදී සමහරවිට ගුරුවරු වෙන්න පුළුවන්, අම්මා තාත්තා වෙන්න පුළුවන්, අනිවාර්යෙන් අම්මා තාත්තා වෙනවනේ. අම්මා තාත්තා කියලා කියන්නේ පුතේ එක්තරා ආකාරයක ගුරුවරු. ඉස්කෝලේ එන්න කලින් ඒගොල්ලෝ ගුරුවරු. ඇයි ඒ? දත් මනින්ද පුරුදු කරේ කවුද? කවුද පුරුදු කරේ? මූණකට හොදන්න, ඇඳුම් ඇඳ ගන්න, කෑම කන්න කවුද පුරුදු කරේ? අම්මා තාත්තා. ඒගොල්ලෝ එක්තරා ආකාරයක ගුරුවරු නේද? රයිට්. මේ 6 වෙනි ප්‍රශ්නෙට ලකුණු 10යි. අද සත්‍ය. ටොට් 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 ටොරොම්. රයිට්. ලකුණු දාගන්න. පන්තියේ කීයට අරින්නේ? පුතේ දැන් 8යි වෙලාව 8යි කාලා 8 මාරෙදී ඉවරයි. රයිට්. පහත සංඛ්‍යා එකතු කර එහි අගය දෙමළ බසින් ලියන්න. ආහා 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 රයිට්. පත්තු ආරු ඉස්සලා මේක ලියන්න කලින් පත්තු කියන තැන ඉලක්කම දාගන්න. ආරු කියන තැන ඉලක්කම දාගන්න. දාලා එතකොට ඒකෙන් ඔබට අදහසක් එනවනේ මොකද්ද කීය දෙන්නේ කියලා. ඒක එකතු කරපුවාම එන ඉලක්කමට දෙමළ වචනේ මොකද්ද කියලා හොයාගන්න පුළුවන්. ඒක ටෙක්නික් එකක්.
හරිද ප්‍රබුද්ධිතා? මොකද තත්ත්වය? මේ ටික ලිව්වද? පත්තු ආරු. දාගමුකෝ අපි පත්තු කියලා කියන්නේ. අතේ පත්තුද? නෑ 10. ආරු කියන්නේ 6. 6. right. ඒතර පත්තු ආරු කීයද? 16යි. මෙතෙන් දෙන්න ඕන 16. ඒ මොකක්ද ඒ සීන් එක? right. මම මෙතනින් ලියන්නම් පත්තු ආරු 16 කියලා. 16. 16. 16 කියලා කියන්නේ 16. ඔන්නම දාගන්න. පත්තු ආරු 16. ඊට පස්සේ 9 8 9 9 8 8 ඊට පස්සේ 9 8 8යි 9යි කීයද? මම නම් ගණන් දන්නේ නැහැ. ඔබ මේ දවස්වල ගණන් විශේෂඥයෝ වෙලා තියෙන්නේ නේද? ඔබට ගණන් දන්නවනේ ටක 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 නේ? ගණන් එකතු කරලා ඔබ දැන් ගණන් විශේෂඥයෝ වෙලා තියෙනවා. 8යි 9යි කීයද? 8යි 9යි. 8යි 9යි කොහොමද එකතු කරගන්නේ? හරි 9 ගමුකෝ වැඩි සංඛ්‍යාව. 9ට 4ක් එකතු කරාම කීයද? ඔය තියෙන සංඛ්‍යාව දෙකට කඩා ගන්න. ඇඟිලි ගන්න එපා. මේම 10 11 12 13 14 7 වසරටත් ඇවිල්ලා 11 12 13 මම දැක්ක 8 වසර ගෑල් ළමයෙකුත් පිරිමි ළමයෙකුත් ඉඩක්කම් ගණන් කරන්න කියනකොට ෂේප් එකේ මීට සාක්කුවෙන් අත අරගෙන ඇවිල්ලා නෑ පිරිමි ළමයෙක්ගේ සාක්කුවේ අත සාක්කුවට දාගෙන අත මේ යනවා සාක්කුවේ මං මොකෝ පුතේ නෑ සර් කිව්වා ගණන් කරනවා 11 12 13 අයිති උඩට අරන් ගණන් කරන්න බෑනේ 11 12 13 14 15 කියලා ගණන් කරන්න බෑනේ සාක්කුවට අත දාගෙන 11 12 13 14 15 16 17 17යි කොහොමද ඒක right 9 9ට එකතු කරනකොට ලොකු සංඛ්‍යාවනේ පොඩි සංඛ්‍යාව දෙකට කඩා ගන්න 9 8ේ 4 දෙකක් තියෙනවා එතකොට කීයද 9යි 4යි 13යි 13යි 4යි 17යි හරිනේ හරි නේද මං කිව්වා ආයෙ බලමු 9 10 13 17 yes 17 17ට කියනවා පදිනේලු කියලා පදිනේලු හරිනේ පදිනේලු right ඊට පස්සේ දිනවා 9 9 9 9යි 9යි කීයද ආයෙ ගමු එක 9ක් ගත්තා අනිත් 9 දෙකට කඩාගමු 5යි 4යි ඒතර 9 9ට අපි 5 ගමු 9ට එකක් දැම්මොත් 10යි 14යි 14යි 4යි 18යි 18යි yes මං කිව්වේ දරුවෝ දක්ෂයි පදිනොන්රු කියලා කියන්නේ මොකද්ද පදිනොන්රු කියන්නේ 11 ඊට පස්සේ 8 කියන්නේ 8 ඒක නම් ලේසියිනේ කීයද 19 හත්තලාමේ මේක කරන්න ගණනුත් ඕන නේද එතකොට 19ට කියනවා 19 කියලා 19 19 13 කියන්නේ කීයද 13 ඒලු මොකක්ද ඒලු ඕලු නෙමෙයි ඒලු ඒලු කියලා කියන්නේ 7 නේ 7 එතකොට 13 මේලුම් කීයද
ඉරුබදු. කීයද? ඉරුබදු. කොහොමද රයන්න? එමෙදින් ඉරුබදු. ඉරුබදු. right. ලොකු ප්‍රශ්නයක් ඉවරයි. ඔන්න 8 වෙනි ප්‍රශ්නේ. පාත සඳහන් ඒක වචන සහ බහු වචන වෙන්වෙන්ව කොහෙද? කොහෙද? ආමෙදී. පහත දී ඇති ඒක වචන හා බහු වචන වෙන්වෙන්ව වගුවේ ලියන්න. මෙතන තියෙනවා ඔරුමේ චොට්කල්. ඔරුමේ චොට්කල් කියන්නේ ඒක වචන, පන්මේ චොට්කල් බහු වචන. මේ ඔරුමේ චොට්කල්, පන්මේ චොට්කල් පස්සේ අපි ලොකු වුණාම ඉගෙන ගමු. ඒක වචන බහු වචන කියලා ගමුකෝ. හරි සරලයි. right. நான் අපාමාර් අප්පා තංගයිමාර් තම්බි මාමාමාර්. ටක් ගාලා ඒක වචන කරට ඒක වචන ටික දාන්න, බහු වචන ටික බහු වචන වල දාගෙන යන්න. හරිද? ඕකේ. right. නාන් කියන්නේ මොකද්ද? නාන් මම. අම්මාමාර් අම්මාමාර් අම්මලා. අම්මල් දුක් ගන්නේ පුතුන් හදන්ට. පුතුන් නේ වන්න කියන්නේ දරුවෝ හදන්ට. අප්පා කියන්නේ තාත්තා. දරුවෝ හදන්ට දරුවෝ රජුන් කරන්ට. තංගෙමාර්. තංගයිමාර් කියලා කියන්නේ නංගිලා. ලොලි 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 ලොලි. තම්බි. මොකක්ද තම්බි ප්‍රමුදිතා? ඔයාලා තම්බි ඉන්නවද? තම්බි මල්ලි. මාමාමාර්. මාමාමාර් කවුද? මාමලා. මාමාලා. මාමලා. හරිද? right. අපි දැන් මේක ලියන්න යන්නේ. නාන් අප්පා තම්බි අම්මා මාර් තංගයිමාර්
මාමා. හරිද? ඒක වචන. නාන් මම අප්පා තාත්තා තම්බි මල්ලි අම්මාමාර් අම්මලා තංගේමාර් නංගිලා මාමාමාර් මාමලා. හරිද? හරිද? ප්‍රමිතිදා හරිද? රයිට්. ඇහෙනවද මාව? ඇහෙනවද? රයිට්. අපි තව පොඩි ගීතයක් බලන්න යන්නේ. රයිට්. මේකේ තියෙන ගීතය ඔබට පේනවද? රන්වන් පාටයි සමනලයා රෝස මලේ පැණි බීලා ගියා. මාර සමනලේ. ආයෙත් ඒ විද ඒ සමනලයා මල්වල පැණි බොන්ටා. කවුද මේ දිනෙත් එකපාරට වැස්සක් කන්දේ දිනෙත් පුතා මේක අයින් කරන්න මැනිකේ. ඩාම් වෙනවා ඩූම් වෙනවා දිනෙත් අයින් කරන්න මේක.
right. ඒ කවුද දන්නවද? අපේ අනාගතේ ඉන්න මේ ඉංජිනේරුවෙක්. ගාලා යන ඉංජිනේරුවෙක්. right. මෙන්න මේ ගීතය ඔබ අහලා තියෙනවනේ. right. රන්වන් පාටයි සමනලයා දිනුරි සමනලයා රෝස මලේ පැණි බීලා ගියා ආයෙත් ඒ විද ඒ සමනලයා මල්වල පැණි බොන්ටා right මේක ඔබ අහලා තියෙන එක මට උගන්වන්න ඕනේ ඔක නෙමෙයි අනිත් එක මේකට දෙමළ එකක් තියෙනවා තංග නීර පට්ටම් පූච්චි ආගන්න රෝජා පූවිල් කියද්දි ඒක එක ළඟ කියන්නක් ගන්නවා රෝජා පූවිල් නෙමෙයි රෝජා පූවිල් තේන් කුඩිත් පොච්චි මේ මෙතන මේ மீண்டும் வருமா அந்த பட்டம் பூச்சி பூக்களில் தேன் குடிக்க හරිද ආයි පාරක් தங்க நீரம் பட்டம் பூச்சி ரோஜா பூவில் தேன் குடித்து போச்சி மீண்டும் வருமா அந்த பட்டம் பூச்சி பூக்களில் தேன் குடிக்க මාත් එක පාරක් කියමු යසුරු අනේ රෝසමලී අර මේ මොකද මේ පැණි බීලා ගිය සමනලයා නම් හොඳයි මේ මීට වැඩිය මට නම් තේරෙන්නේ නැහැ මොකද්ද මේ කියලා මම නම් මේ අහගත්තා විතරයි මේ දෙවිලි මේ පළවෙනි වතාවට දෙවෙනි සින්දුවක් මේ විදියට මට නම් තේරෙන්නේ නැහැ තංග නිරම් කියනවා පට්ටම් පූච්චි කියනවා මොන පූච්චියද මන් දන්නේ නැහැ මේක යසුරු right මාත් එක මං කියනකොට කියව එක පාරක් තංග කටවල් මාත් එක කරලා කියන්න தங்க நீரம் பட்டம் பூச்சி ரோஜா பூவில் தேன் குடித்து போச்சி மீண்டும் வருமா அந்த பட்டம் பூச்சி பூக்களில் தேன் குடிக்க ආය පාරක් தங்க நீரம் பட்டம் பூச்சி ரோஜா பூவில் தேன் குடித்து போச்சி மீண்டும் வருமா அந்த பட்டம் பூச்சி பூக்களில் தேன் குடிக்க right පොඩි chance එකක් දෙන්න යන්නේ එක්කෙනෙකුට කවුද කැමති ප්‍රමිතුතා කැමතිද හරි එහෙනම් ඔයා දැන් කියන්න බලමු ටීචර් සර් දෙකමද එක දෙමළ විතරයි තන්නේ පුට්ටම් පුචි රෝජා පූවි නෙක්කුඩ පොච්චි மீண்டும் வருமானந்த பச்சம் புச்சி பூக்களில் நெத்து குடிக்கு Thank you sir thank you ජනුලි කියන්න පටම් පුච්චි රෝජා
රෝජා පූවිල් එකට. රෝජා පූවිල් එකට. රෝජා පූවිල්. புதித்து போச்சு மீண்டும் வருமா அந்த பட்டம் பூச்சு பூக்களில் තේන් කුඩික. නියමයි. ආය කවුද කියන්න කැමති? සෙමිඳු කියමුද සෙමිඳු? සෙමිඳු මෙත්සුග කියමුද බාන සින්දුව? ඔව්. යසිරු මොකද කියන්නේ කියනවද? යා? right. කවුද පුදම්සා කියනවද? කියන්න. தங்க நீர பட்டம் பூச்சி ரோஜா රෝජා පූවිල්. රෝජා පූවිල්. දෙකම එක ළඟට කියන්න. ரோஜா பூவில் රෝජා පූවිල්. ரோஜா பூவில் தேன் குடித்து போச்சு மீண்டும் வருமா அந்த பட்டம் பூச்சி பூக்களில் தேன் குடிக்க. නියමයි. Thank you, සතුටු. sir. thank you. හරි. අපේ අද දවසේ අපි පන්ති අද අවසන් කරනවා. අපි ලබන සතියේ බ්‍රහස්පතින්දා හවස 7ට තවත් පේපර් එකක් සාකච්ඡා කරනවා. ඔබ හැමෝම මේ පන්තියට සහභාගී වෙන්න, සහභාගී වෙලා ඔබේ දැනුම වැඩි කරගන්න, ඔබේ ශිෂ්‍යත්වයේ විභාගේ ජය ගන්න. right. එහෙනම් ගන්න අත් දෙක පපුවට. right. இனிய மாலை வணக்கம். இனிய மாலை வணக்கம். හරි. மீண்டும் சந்திப்போம். නැවත හමු වෙමු. மீண்டும் சந்திப்போம். ඔබ හැමතෙම ජය වේවා.